අලුත් නිලියෝ ගේන්නේ නැතුව සංකල්ප යුනි එක් කරපල්ලකෝ. මේ කතාව ගහන එක ඒක පට්ටම ලස්සනයිනේ. සංකල්පට සෙට් කරන්න යුවනිද? අලුතෙන් ආපු කෙනාද? අපි අද ඒ ගැන තමයි ටිකක් කතා කරන්නට බලාපොරොත්තු. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. අනිවාර්යෙන් උනන්දුවක් සහ කැපවීමක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කාරණාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ විශ්වාසය අපිට හොඳින්ම කතා කරන්න පුළුවන්. දැන් පහුගිය කාලේ මේ වගේ දෙයක් අපිට දකින්න අවස්ථාවක් තිබුණා කියන ඒ කතාව ගැන තමයි අපි අනිවාර්යෙන්ම කතා කරන්නට සූදානම් වෙලා ඉන්න ඕනි කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට යන්නේ. ඒක අපිට මේ වෙලාවේ විශ්වාස කරගන්නටත් පුළුවන්කම තිබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරගන්නට chance එකක් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මම ඔයාව දැනුවත් කරමින් කතා කරන්නේ. විශේෂයෙන්ම සංකල්ප ඉන්නව නේද? සංකල්ප යුනිලයි ගෙදරත් ආවා. එතකොට සංකල්ප යුනිත් එක්ක අදර සම්බන්ධයක් පටන් ගනී කියලා ඔයාට හිතනවද? හැබැයි මට නම් එහෙම හිතෙන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා කියන කතාව කියන්න ඕනේ. හිතයිෂිගේ ජීවිතේ නැති වුණේ කොයි විදියටද? ඉතින් කොහොමනත් තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි සංකල්පගේ පෙම්වතියට මේ වගේ හානියක් සිද්ධ වුණේ යෝනි නිසා තමයි. ඒක අපි පිළිගන්නම ඕනේ. මොකද යෝනි එදා දවසේදී බොරුවක් කළේ නැත්තම් ඒගොල්ල ගෙදර ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි සංකල්පට ඒ දේවල් හොඳටම මතකයේ තියෙනවා කියන කාරණය අපි අද කතා කළ යුතුව තියෙනවා. ඉතින් එදා දවසේ Tamanට හිතයිෂි බලා ගන්න බැරි වුණේ ඒ නිසා. ඉතින් ඒක ලොකු වේදනාවට කාරණාවක් කියලයි අපි අද මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන්ම අර අලුත් කෙනාට උනත් සංකල්ප සෙට් වෙන්නේ නැහැ. ඒකට හේතුව හිතයිෂිගෙන් පිට වෙන කෙනෙකුට ආදරය කරන්න සංකල්පට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ කියන දේ සංකල්ප දිගින් දිගටම කියලාත් තිබුණා. එතකොට හිතයිෂිගේ චරිත නිරූපණය හිතයිෂි වෙන කෙනෙක් හරි දාලා හිතයිෂි චරිතය මේ කතාවට ආඳලා ගනීවි කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට chance එකක් හදාගෙන ඉන්න ඕනේ.